ආයිබෝන් සියලු දෙනාටම e-commerce YouTube channel එකට ඔයගොල්ලෝ නැවතත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ළමයි මම 2012 ඉඳලා 2019 දක්වා එක දිගට ආයෝජන తీරන A levels ගණන් කොහොමද දන්නේ කියලා මගේ channel එකේ මම දාලා තියෙයි. අනිවාර්යෙන් බලන්න කියලා මේක කියනවා නම් බලන්න. ඒ වගේම තමයි ළමයි මම කියලා දෙනවා මේ channel එකෙන් කරන්න ළමයි commerce subject එක ගත්තොත් එක විෂයක් focus කරලා නෙමෙයි ළමයි. ඒ කියන්නේ විෂයන් තුනට අදාළ අනිවාර්ය දැනගත යුතු point. ඒ කියන්නේ econ business account ගත්තොත් අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු point. ඒ කියන්නේ විභාගයේ අනිවාර්ය කරන ප්‍රශ්න. මම ඒ ඔයාලට වීඩියෝ ක්ලිප් වශයෙන් මගේ channel එකේම දාලා තියෙදි ඉස්සරහට කරනවා. ළමයි ඒවා ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. ගොඩක් ටිප්ස් වගේ දේවල් මම channel එකේ දාලා ඇති. අනිවාර්යෙන් බලන්න. ඉතින් ළමයි channel එක වඩන විදිහට අනිවාර්යෙන්ම subscribe කරන්න. හරි ළමයි. අපිට අද හදන්න තියෙන 2020 ආයෝජන తీරන ගාන. ළමයි 2020 A level එකේ ආයෝජන తీරන ගාන ඉතින් තියෙන ළමයි අපිට 6 වෙනි ප්‍රශ්නේ ආය යන්නට. හරි. මම ඉතින් හැම ළමයි ගාම papers ඇති කියලා හැම ළමයි මාත් එක්ක ගාන බලා ගන්න. අපිට ගානේ මෙහෙම කියනවා ළමයි. සීමිත මලිත රසායනාගාර පොදු සමාගම විසින් පැරණි වෛද්‍ය පරීක්ෂණ උපකරණයක් වෙනුවට නවීන පරීක්ෂණ උපකරණයක් මිලදී ගැනීමට සලකා බලමින් සිටී කියලා කියනවා. ඊට පස්සේ කියනවා මෙම නව උපකරණය අත්පත් කරගතොත් පැරණි උපකරණය වූ පොත්තගේ රුපියල් 2,50,000කට විකිණිය හැක කියලා අපිට කියනවා. ඒ කියන්නේ නව වෛද්‍ය පරීක්ෂණ උපකරණය ගත්තොත් පැරණි යන්ත්‍රය කීයට විකුණන්න පුළුවන්ද 2,50,000කට එයාලට විකුණන්න පුළුවන් කියලා කියනවා ළමයි. ඊට පස්සේ විස්තරයට අපි දෙදිනවා උපකරණ ගැනුම් මිල, උපකරණේ ප්‍රවාහනය කිරීමේ පිරිවැය, උපකරණ ස්ථාපනය කිරීම පෙරගෙන නව උපකරණයේ අදාළ තොරතුරු අපිට දීලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා ළමයි ඵලදායී ජීවකාල අවසානයේ උපකරණ සුන්බුන්නගේ දීලා තියෙනවා. ව්‍යාපෘති ආරම්භක අතිරේක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා ළමයි අතිරේක කාරක ප්‍රාග්ධන ව්‍යාපෘති අවසානයේදී අවසාන වසරේ අත්පත් කරගත හැකියි කියලා කියනවා. ව්‍යාපෘති අවසානයේදී ළමයි මේ කාරක ප්‍රාග්ධනය අපිට නැවත ව්‍යාපාරය ලබා ගන්න පුළුවන් කියලා තමයි මේ කට්ටිය කියන්නේ. ඊට පස්සේ කියනවා නව උපකරණයේ අපේක්ෂිත ඵලදායී ජීවකාලය වසර 5කි. මෙම නව උපකරණය මිලදී ගතොත් සමාගමේ බදුපසු ලාභයේ වාර්ෂික වැඩි වෙනවා කියනද? 2,10,000කින් වැඩි වෙනවා කියලා කියනවා. ඊට පස්සේ මෙම ව්‍යාපෘති අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතය 10%ක් වන අතර එහි වට්ටම් සාධක ආසන්න දශම ස්ථාන දෙකකට පහත පරිදි වේ කියලා අපිට වසර 5 වට්ටම් සාධක ටිකක් මෙයාලා දීලා දිනවා. බලන්න මෙයාලා ඉල්ලන්නේ මොනවද කියලා. අවශ්‍ය වන්නේ කියනවා ළමයි ව්‍යාපෘතියේ එක් වර්ෂය සඳහා මුදල් ගලායම් සහ මුදල් ගලායම් ලේඛනය අපිට හදන්න කියලා කියනවා. ඊට පස්සේ යනවා කියනවා ව්‍යාපෘති සුද්ධ වර්තමාන අගය අපිට අපෙන් අහනවා. ඊට පස්සේ කියනවා ව්‍යාපෘති සුද්ධ වර්තමාන අගය පදනම්ම මෙම උපකරණ ව්‍යාපෘතියට යෝග්‍යද එහෙම නැත්නම් යෝග්‍ය නොවේද කියලා අපෙන් අහනවා. මම ඔයාලට කියනවා ළමයි සුද්ධ වර්තමාන අගය ධනාගයක් ආවොත් අනිවාර්යයෙන්ම ව්‍යාපෘතියට යෝග්‍යයි. එහෙම නැත්නම් ළමයි සුද්ධ වර්තමාන අගය ඍණාගයක් ආවොත් ඒක ව්‍යාපාරයට යෝග්‍ය නැහැ. හරිද? හරි. අපි ඉස්සෙල්ලා මුදල් ගලායම් සහ මුදල් ගලායම් ලේඛනය තමයි මෙයාලා අපෙන් අහන්නේ. මම සරලවම මුදල් ගලායම් සහ මුදල් ගලායම් ලේඛනයක් මේ වගේ රූල් කරගන්නවා. ඔයාලත් මේක ගහගන්න. මම දානවා මෙතෙන්ට විස්තරය. අපිට ඵලදායී ජීවකාලය කියන්නේ වසර 5. බින්දුව වර්ෂය 1 2 4 5 ආදී වශයෙන් වසර 5ක් තියෙනවා. අලම රුපියල් 1000 මුදල් ගලාය. මුදල් ගලායම් ටික අපි දානවා. ඊට පස්සේ අපිට දෙන්න උනාද අපිට මුදල් ගලායම් ටික. මුදල් ගලායම් ටික. හරි අපි ගාන වලින් අපි හදමු ළමයි. බලන්න ළමයි අපි ගාන ආයි පොඩ්ඩක්. හරි ළමයි ඉස්සෙල්ලාම බලන්න ළමයි අපිට කියන ළමයි මේ නව උපකරණ මිලදී ගත්තොත් පැරණි උපකරණ කීයකට විකුණන්න පුළුවන් කියලා කියන ළමයි 2,50,000කට. ඒ කියන්නේ පැරණි උපකරණ විකුණනවා කියන ළමයි ව්‍යාපාර ආයතනයේ මුදල් ගලා යනවා. ඒක අපි දාන මුදල් ගලා යන්නත්. කොහොමද දාන්නේ? පැරණි උපකරණ පැරණි යන්ත්‍ර විකිණීම. පැරණි යන්ත්‍ර විකිණීම. ඒ කීයද 2,50,000යි. ඒ කියන්නේ 10 වෙනින් 250යි. හරිද? හරි. ඊට පස්සේ බලන්න ළමයි අපිට ව්‍යාපාරයේ සුන්බුන් වගේ දීලා දෙනව නේද? ඔව් මේ තියෙන්නේ ව්‍යාපාරයේ සුන්බුන් වගේ කීයද ළමයි?
ව්‍යාපාරේ සුන්බුන්න කියලා තමයි අපිට දීලා දෙනවා 125. ඒකත් ළමයි ව්‍යාපාරේ වසර අවසානයේ තමයි ව්‍යාපාරේ මුදල් ගලා යාමක් වශයෙන් වාර්තා කරන්නේ. හරිද? සුන්බුන්න කියේ. සුන්බුන් අගේ කීයක්ද? 125. වසර අවසානයේ තමයි අපිට මුදල් ගලා යාමක් වශයෙන් අපි වාර්තා කරන්නේ. හරිද? ඊට පස්සේ කියන ළමයි මෙයා දෙනවා කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය. කීයද? 275යි. අපි ඒකත් ලියමු. ඒකත් ව්‍යාපාරයේ අවසානයේ තමයි මෙයාලා ව්‍යාපාරට නැවත ගලා යාමක් වශයෙන් වාර්තා කරනවා කියලා අපිට කියලා තියෙන්නේ. හරිද? 275යි. මොනවද කාර්ක ප්‍රාග්ධනය? කාර්ක ප්‍රාග්ධනය 275ක් ව්‍යාපාරයට මුදල් ගලා යාමක් වශයෙන් වාර්තා කරනවා කියලා කියනවා. හරි. බලන්න ළමයි මුදල් ගලා යාම යටතේ අපිට මොනවද දීලා තියෙන්නේ කියලා. බලන්න විස්තර යටතේ උපකරණ ගැනුම් මිල තියෙනවා. කීයද? 1800යි. මම කියන ගැනුම් මිල. කීයද? ළමයි උපකරණ ගැනුම් මිල ළමයි 1800යි. ඒක ව්‍යාපාර ආයතනයේ මුදල් පිටතට ගලා යාමක් සිද්ධ වෙනවා නේද? ඔව්. ඊට පස්සේ බලන්න ළමයි අපිට අයිතිය දෙනවා උපකරණ ප්‍රවාහනය කිරීමේ පිරිවැය. කීයද? 200යි. ප්‍රවාහන කිරීම පිරිවැය කීයද? 200යි. බලන්න දෙන ප්‍රවාහන පිරිවැය. ප්‍රවාහන පිරිවැයක් අපිට තියෙනවා 200ක නේද? ඔව්. ඊට පස්සේ තමයි උපකරණ ස්ථාපනය කිරීමේ පිරිවැය කීයද? 75යි. උපකරණ ස්ථාපනය කිරීමේ පිරිවැය ළමයි 75යි. ස්ථාපනය කිරීමේ පිරිවැය. ස්ථාපන පිරිවැය. ස්ථාපන පිරිවැය කීයද? 75යි. හරි. ඊට පස්සේ බලන්න ළමයි මෙයාලා විස්තර යටතේ අපිට යටින් දීලා දෙනවා ළමයි ව්‍යාපාරේ කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය ව්‍යාපාරයේ වසර අවසානයේදී නැවත ලබා ගන්න පුළුවන් කියලා අපි දැම්ම නේද? ඒ කියන්නේ ළමයි ව්‍යාපාරේ කාර්ක ප්‍රාග්ධන කියන්නේ ව්‍යාපාරේ වියදමක් ළමයි. හරිද? අපි ඒක වියදම යටතේ දානවා. ඒ කියන්නේ මුදල් ගලා යාම යටතේ දානවා. මොනවා කියන්නේ කාර්ක ප්‍රාග්ධනය. කාර්ක ප්‍රාග්ධනය. කාර්ක ප්‍රාග්ධනය කීයද? 275යි. අපිට පැහැදිලිව කියනවා ළමයි කාර්ක ප්‍රාග්ධනය ව්‍යාපාරයේ අවසානයේදී කියන්නේ නැවත ව්‍යාපාරය ලබා ගන්න පුළුවන් කියලා කියන ඉතින් අපි කාර්ක ප්‍රාග්ධනය මුදල් ගලා යාමටදී අපි නැවත ලබා ගන්නවා කියලා දැම්මා. ඒ මුදල් ගලා යාම යටතේ අපි ආයි නැවත වාර්තා කරා. හරිද? හරි ළමයි. දැන් බලන්න ළමයි ඊට පස්සේ කියනවා අතිරේක කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය වසර අවසානයේ අයකරගත හැකි කියලා කියන ඊට පස්සේ කියනවා ළමයි උපකරණයේ අපේක්ෂිත ඵලදායී ජීව කාලය වසර 5යි. මෙම උපකරණය මිලදී ගතහොත් සමාගමේ බදු පසු ලාභය වාර්ෂික වැඩිවීමක් කරනවා කීයද? 2,10,000ක. ළමයි මේ ලාභය මෙයාලා ගණනය කරන්නේ ළමයි ෂෙයා නැතුව. ඒ කියන්නේ අපි බදු පසු ලාභයනේ. ඒ කියන්නේ බදු පසු ලාභය මෙයාලා ගණනය කරන්නේ ළමයි ෂෙයා නැතුව ගණනය කරලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි මේකට අපි ෂෙයාත් එකතු කරලා අපි මොකද්ද හොයාගන්නේ? මුදලින් ලැබෙන මුළු ලාභය අපි හොයාගන්නවා. මුදලින් ලැබෙන මුළු ලාභය තමයි ළමයි ව්‍යාපාරයේ අපේක්ෂිත ලාභදායී වැඩිවීම කියලා වාර්තා කරන්නේ. තේරුණාද? හරි. අපි දැන් ෂෙයා ටික හොයමු. මම ඔයාලට කියනවා ෂෙයා හොයන්නේ කොහොමද? ෂෙයා හොයන්න ළමයි පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන්නගේ. සුන්බුන්නගේ. මෙතන මොකෙන්ද? ඵලදායී ජීවකාලය. ජීවකාලය. හරි. අපි දැන් පිරිවැය හොයාගමු. අපිට කලින් ගණන් වල පිරිවැය මෙයාලා අපිට දීලා තිබ්බා. මේ ගානේ අපිට පිරිවැය දීලා අපි පිරිවැය හොයාගන්නවා. ළමයි පිරිවැයේෂන් වාර්තා කරන ළමයි උපකරණ ගැනුම් මිල දිනවනේ. ඒ කියන්නේ ව්‍යාපාරයේ ප්‍රථම වශයෙන් යන වියදම් ටික. උපකරණ ගැනුම් මිල කීයද? 1800යි. නේද? ඊට පස්සේ ළමයි ප්‍රවාහන පිරිවැයක් තියෙනවා. ප්‍රවාහන පිරිවැය කීයද? 200යි. ඊට පස්සේ ස්ථාපන කිරීමේ පිරිවැයක් තියෙනවා. කීයද? 75යි. මේක තමයි ළමයි ව්‍යාපාරයේ පිරිවැයේෂන් අපි ගන්න නේද? එතකොට මෙතන එකතු කරාම මුළු ගානේ කීයද? 1800 200 2000 2075යි. 2075ක් තමයි පිරිවැයේෂන් අපි වාර්තා කරන්නේ. ඒතර අපි ෂෙයා ටික හොයමු. පිරිවැය කීයද? 2075යි. 2075න් අඩු කරන ළමයි සුන්බුන්නගේ. සුන්බුන්නගේ කීයද? 125යි. මෙතන ඵලදායී ජීව කාලය. ඵලදායී ජීව කාලය කීයද? වසර 5යි. අපි දැන් සුළු කරලා ෂෙයා ටික හොයමු. 2075න් අඩු කරන 125 බෙදෙනවා ඵලදායී ජීව කාලය. එතකොට ළමයි කීයක් වෙනවද අපිට? අපිට ළමයි 390. 390ක් වෙනවා. ෂෙයා එක කීයද? 390යි. එතකොට ළමයි මෙයාලගේ ලාභයට මේ ෂෙයා එකතු කරලා නැහැ කියලා තමයි කියන්නේ. එතකොට ළමයි මෙයාලගේ ලාභය කීයද? ලාභය 2,10,000යි කියලා නේද කියන්නේ?
ඔව් අපේක්ෂිත ලාභ වැඩි වීම 210000. ඒක 210000ට මේ 390 එකතු කරන්න ඕනේ. එතකොට අපිට එනවා ළමයි 600ක්. මෙයාලගේ ලාභය වැඩි වෙන්නේ කීයකින්ද? 600කින් වැඩිලා දිනවා ළමයි. ඒ කියන්නේ සෑම වර්ෂයකදීම ළමයි මෙයාලගේ ලාභය කීයකින් වැඩිලාද? 600කින් වැඩි කරලා. නේද? අපි ඒක දන්නවා ළමයි ලාභය වැඩි වීම කියලා. ලාභය වැඩි වීම. කීයකද? 600කින් වැඩිලා දිනවා. සෑම වසරක ළමයි 600කින් ලාභය වැඩි වීමක් වෙලා තියෙනවා. හරි අපි මුදල් ගලායම් සහ මුදල් ගලායම් ටික අපි දැම්මා. දැන් අපි තුලනය කරලා ශුද්ධ මුදල් ප්‍රවාහය අපි හොයාගමු. අපි දැන් තුලනය කරලා ශුද්ධ මුදල් ප්‍රවාහය ටික හොයාගමු. අපි ලියනවා මේ දැන් ශුද්ධ මුදල් ප්‍රවාහය. හරි. එතන ළමයි 250යි. එතන ළමයි 600ක්. මෙතනත් තියෙනවා 600ක්. මෙතනත් තියෙනවා 600ක්. මෙතනත් තියෙනවා 600ක්. මෙතන ළමයි 1000ක් නේද? ඔව්. අපිට මෙතන 1000ක් එනවා. අපි දැන් මුදල් ගලා යාම් ටික බලමු. මෙතන ළමයි 250න් අපි අඩු කරනවා 1800ක්. අඩු කරලා 200ක්. නැත්තම් 200ක්. අපිට මුදල් ගලා යාම් ටික අඩු කරන් පස්සේ නම් අපිට එනවා ශුද්ධ මුදල් ප්‍රවාහය ඍණ 2100ක් එනවා. කියන මුදල් ගලා යාමක් කියලා දෙනවා 2100ක. මෙතන ළමයි අපි ඉන්නේ 600යි. මෙතනත් 600යි. මේ ටිකත් 600යි. 600යි. මෙතන නැවත 1000ක් අපිට මුදල් ගලා යාමක් වශයෙන් වාර්තා කරනවා. හරි ළමයි. අපෙන් පළලෙකින් අහන්න ළමයි මෙම ව්‍යාපෘතියේ එක් එක් වර්ෂය සඳහා මුදල් ගලා යාම සහ මුදල් ගලා යාම ලේඛනය අපෙන් අහනවා. මම ඔයගොල්ලන්ට සරල මුදල් ගලා යාම සහ මුදල් ගලා යාම ටික හදලා පෙන්නුවා. දැන් අපිට ඉතින් ළමයි සුද්ධ වර්තමාන අගය හොයන්න. මෙයාලා අපිට සුද්ධ වර්තමාන අගය හොයන්න ළමයි වට්ටම් සාධක ටිකක් දීලා දෙනවා නේද? අපි ඒ ටිකක් දාමු. වට්ටම් සාධක. වට්ටම් සාධකයන් වලින් ගුණ කරාන් පස්සේ අපිට එන ළමයි සුද්ධ වර්තමාන අගය. සුද්ධ වර්තමාන අගය. හරි. මම ඔයාලට කියලා දෙනවා ප්‍රවර්තන වශයෙන්. කියන්නේ බිඳු වර්ෂ ළමයි මුදල් ප්‍රවාහය ගුණ වෙන ළමයි 0.1කින්. ඒක අපිට නැවත ලබා ගන්න බෑ. කියන්නේ ගිය මුදල් අපිට ආපසු ලබා ගන්න බෑ කියලා තමයි අපි සලකන්නේ. හරිද? හරි. මෙයාලා වට්ටම් සතේ පළවෙනි වසරේ කීයක් දීලා තියෙනවද? 0.91ක් දීලා තියෙනවා. දෙවෙනි වසරේ කීයද? 0.8යි දුන්නේ. බලන්න තුන්වෙනි වසරේ කීයද? 0.75යි. හතරවෙනි වසරේ කීයද? 0.68යි. පස්වෙනි වසරේ කීයද? 0.62. හරි අපි වට්ටම් සාධක ටිකක් දාගත්තා ළමයි. දැන් අපිට තියෙන්නේ සුද්ධ වර්තමාන අගය ගණනය කරන්න. හරි. හරි අපිට සුද්ධ මුදල් ප්‍රවාහයෙන් වට්ටම් සාධක ගුණ කරලා සුද්ධ වර්තමාන අගය බලමු. මෙතන ඍණ 2100ම තමයි. අපිට ඊට පස්සේ 600.9කින් ගුණ කරනවා. අපිට ළමයි 546ක් 600.8 තුනෙන් ගුණ කරනවා. අපිට ළමයි 493ක් 498ක් 600.7යි පහ. අපිට ළමයි 450ක් 600.8යි. අපිට ළමයි 408ක් 10.62. අපිට ළමයි 620ක්. එහෙම නේද? හරි දැන් අපි සුද්ධ වර්තමාන අගය ගණනය කරලා බලමු. ළමයි ඔයාලා දන්නවා අපිට ආපු ඍණ ගානේ මේ ධන ගණන් ටික එකතු කරලා තමයි අපි සුද්ධ වර්තමාන අගය ගණනය කරන්නේ නේද? ඍණ 2100ට එකතු කරනවා ළමයි ධන 546ක් ධන 498ක් ධන 450ක් ධන 408ක් ධන 620ක්. අපිට ළමයි ධන 422ක් එනවා. සුද්ධ වර්තමාන අගය අපිට ආව කීයද? ධන 422. මං ගෝවාලට ධනාගයක් ආවොත් අනිවාර්යයෙන්ම ව්‍යාපෘතියට යෝග්‍යයි. ඒ වගේම ළමයි ඍණාගයක් ආවොත් ව්‍යාපෘතියට යෝග්‍ය නැහැ. හරිද? හරි. අපිට දෙකෙන් ඉල්ලන්නේ මොකද්ද මෙයාලා? දෙකෙන් ඉල්ලන්නේ ව්‍යාපෘතියේ සුද්ධ වර්තමාන අගය. කියන්නේ NVP, NPV.
ඊට පස්සේ ළමයි කියනවා අපි සුදු වර්තමානගේ හොයාගත්තා. සුදු වර්තමානගේ කීයද? ධන 122යි නේද? ධන 422යි. හරිද? ඊට පස්සේ 3න් කියන්නේ මොකද? සුද්ධ වර්තමානගේ පදනම මෙම උපකරණය මිලදී ගැනීම සඳහා නිර්දේශයක් කරන්න කියලා කියනවා. ළමයි ඔයාලා ඒකට ලියන්න ඕනේ මෙම ව්‍යාපෘතිය සුද්ධ වර්තමානගේ ධන 422ක් වෙන බැවින් මෙම ව්‍යාපාරය සඳහා මෙම උපකරණ යෝග්‍ය වේ කියලා ලියවන ළමයි ප්‍රමාණවත්. හරිද? හරි. මම ඔයාලට 2020 A level ආයෝජන තීරණ ගන්න සරලව කොහොමද දන්නේ කියලා මම ඔයාලට කියලා දුන්නා. ඉතින් ළමයි channel එක වන්දනය කරන අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඒ වගේම ළමයි videos share කරන්න. හරි. අදට 2020 ආයෝජන තීරණ ගන්න සමුගන්න තවත් ගානක හමු වෙනකම් ඔයගොල්ලෝ හැම දිනාටම බොහොම ස්තුතියි.